මේකලා මේ වෙනකොට කරන්න ඕන දරුණු වැඩ ගණනාවක්ම කරලා තියෙනවා. දිනෙත් මින්ගේ නෝනගේ ජීවිතේ නැති කරලා දැම්මා. ඒ වගේම දිනෙත් මින්ගේ තාත්තගේ ජීවිතේ හිර කරලා තියාගෙන ඉන්නවා. ඒ විතරක් නෙමෙයි. දිනෙත් මින්ට දැන් ආදරය කරන කෙනාවත් දිනෙත් මින්ගෙන් ඈත් කරලායි තියෙන්නේ. හංසනා කවදාවත් දිනෙත් මින්ගේ කේන්තියත් එක්ක තරහ වුණේ නැහැ. දිනෙත් මින් Tamanට මොනතරම් බැනවැදුනත්, Tamanට කොච්චර දේවල් කරත් කවදාවත් ඒ ආදරේ අඩුවක් කරන්න හංසනා කටයුතු කළේ නැහැ. හැබැයි ඒ වුණාට හංසනාව මේ වතාවේ දිනෙත් මින් රවට්ටුවා කියලා රැවටිලා ඔය මේකලා කරපු දේ නිසා අනිවාර්යෙන් හංසනා නැවත වතාවක් දිනෙත් මින් එක්ක යාළු නොවන තරමටම තරහ වෙලා. හංසනා මේ විදිහට තරහ වෙලා ඉන්න එක දිනෙත් මින්ට දරාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. දිනෙත් මින් පහුගිය කාලේ හංසනාව ඈත් කරන්න හැදුවා. හැබැයි ওই දිනෙත් මින්ට දැන් නම් හංසනාගේ අගේ හොඳටම තේරිලායි තියෙන්නේ. හැබැයි ඉස්සරහට හංසනා දිනෙත් මින් ගැන ළඟ වැඩ කරන්නවත් කැමති වෙන්නේ නැහැ. දිනෙත් මින් අරගෙන දීපු ගෙදර ඉන්න කැමති වෙන්නේත් නැහැ. අනිවාර්යෙන්ම තමන්ගේ දෙමව්පියෝ විශේෂයෙන්ම තමන්ගේ නැන්දව තාත්තව එතකොට තමන්ගේ යාළුවෝ අරගෙන වෙන ගෙදරකට යන්න ඉඩ කඩක් තිබෙනවා රෙන්ට් එකට. ඒ විතරක් නෙමෙයි හංසනා තව දෙයක් කරයි කියලා අපිට බලාපොරොත්තු විය හැකියි. දිනෙත් මින් ළඟ වැඩ කරන්නෙත් නැතුව දිනෙත් මින්ගේ මූණවත් බලන්න නැතුව වෙන තැනක වැඩට යන්න තීරණය කරනවා. හැබැයි දුරනට හංසනා මුණ ගැහෙන්න මේකත් හේතුවක් වෙනවා ඇති. ඉදිරියට හංසනා දුරනත් එක්ක කතා කරනකොට දිනෙත් මින්ට පේන්නම ගොඩාක් කිට්ටු වෙලා ඉන්නකොට ඒක දිනෙත් මින්ට දරා ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. හැබැයි මේ හැමදේම සිද්ධ වෙච්ච පසුබිමකදී ගොඩාක් වෙලාවට ඔය මේකලා හංසනාට කිට්ටු වෙන්න උත්සාහ දරනවා වෙන්න පුළුවන්. හංසනා කවදාවත් කාටවත් වරද්දක් කරන කෙනෙක් නෙමෙයි තමයි. හැබැයි හංසනා මේ වෙලාවේදී අර මේකලා ගැන තේරුම් ගත්ත විදිය වැරදි. අර දිනෙත් මින්ගේ අම්මත් මේ වෙලාවේ මේකලා රැවටිලා ඉන්නව නේද? අන්න ඒ වගේ හංසනත් මේකලාට රැවටිලා තමයි ඉන්නේ කියන කාරණය අපිට කතා කළ හැකියි. ඉස්සරහට ඔය මේකලා ළඟට ඇවිල්ලා දිනෙත් මින් එකම දෙයයි ඉල්ලන්නේ. ඒ තමයි මේ පැහැර ගැනීම මම සිද්ධ කළේ නැහැ. ඉතින් ඒක ඔයාට හංසනාට කියන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මම ඔයා මේක යත් එක කිව්වොතින් එහෙම කිසිසේත්ම පොලිසියටවත් මේ ගැන කියන්නේ නැහැ. ඉතින් මේක ගොඩාක් ආදරෙන් ඉල්ලන ඉල්ලීමක් ඥානකෙන්. හැබැයි ඒ වුණාට Taman මේ වගේ දෙයක් කළෙත් නැහැ. Tamanට මේ වගේ දෙයක් කරන්න ඕනෙත් නැහැ. ඒ වගේම Tamanගෙන් මේ වගේ උදව් ඉල්ලන්න එන්නත් එපා. අනිත් එක තමයි මේ වගේ ඉල්ලීමක් කරොත් එහෙම මෙන්න මේ වගේ දෙයක් කරන්නත් ඉඩකඩක් තියෙනවා කියලයි අපි මතක් කරන්න ඕනේ. එක දෙයයි කරන්නේ. ඒ තමයි මෙන්න මේකත් රෙකෝඩ් කරලා අනිවාර්යෙන්ම දිනෙත් මින් ඔයාව පැහැරගෙන මගෙන් මෙන්න මේ වගේ උදව්වක් ඉල්ලුවා මෙන්න බලන්න මෙයා ඔයාට සලකන විදිය කියලා ගොඩාක් වෙලාවට දිනෙත් මින් ගැන වැරදි චිත්‍රයක් හංසනාගේ ජීවිතය ඇතුලේ හංසනාගේ හිත ඇතුලේ හංසනාගේ හදවත ඇතුලේ ඉතුරු කරන්න සූදානම් වේවි.